ඉඩ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ථ තප්පති පාපං මේ කතන්ති තප්පති භීයෝ තප්පති දුග්ගතින් ගතෝ. අපි හැමෝම ජීවිතේ මොනවා හරි දේවල් වලින් පසුතැවිලි වෙනවා. ඒත් බුදුන් වහන්සේ දේශනා කරන මේ 17 වෙනි ගාථාවෙන් කියවෙන්නේ ඒ පසුතැවිල්ලේ බරසාර බවයි. පව් කරන කෙනා මෙලොවදී විතරක් නෙවෙයි පරලොවදී දුක් විඳිනවා. මම මේ කරපු දේ වැරදි කියලා. තමන් කරන අකුසල් ගැන හිතන හැම මොහොතකම ඔහු දැවෙනවා. මේකෙන් අපිට ලැබෙන පාඩම තමයි දැවෙන, තැවෙන ක්‍රියාවන් කරන්නට පෙර තමන් කියන්නේ කරන්නේ මොනවද කියලා කල්පනාවෙන් කටයුතු කිරීම. එහෙම නැති වුණොත් මෙලොව එලොව දෙකේදීම දැවීම් තැවීම් විතරක්මයි ලැබෙන්නේ.